ගොඩ දවසකට පස්සේ ටිකක් නිදහසේ ආස විදිහට ආස කෑමක් හදන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. අපේ චූටියාට ගොඩාක් දෙනෙක් ආශිර්වාද කරලා තිබ්බා. එයා අසනීප වුණ නිසා මම මේ vlog එක දැම්මෙත් එයාට හොඳටම හොඳ වුණාට පස්සෙයි. ඉතින් මෙසේජ් කරලා ආපු හැමෝමයි එයාට ආශිර්වාද කරපු හැමෝමයි ගොඩාක් ආදරෙන් මේ වෙලාවේ මතක් කරනවා. ඔක්කොටම කලින් කියන්නම්කෝ මම මේ මොනවද හදන්නේ කියලා. අද මම රෑට කන්න ජපන් හාල් වලින් ආප්ප හදනවා. මෙහි ඉන්න අය නම් හදලා ඇති සමහර විට. ඒක මාරම රහයි. මමත් මේ පළවෙනි පාරට තමයි හදලා බලන්න හිතුනේ. නිකන් වුණත් කන්න පුළුවන් ඒක කිරි රහ හොඳටම තියෙනවා. ඔන්න ඔයාලට මම පොරොන්දු වුණු විදිහටම මගේ ප්‍රෙග්නන්සි ජර්නි vlog එකෙන් ඔයාලා මගෙන් අහපු හැම එකක් ගැනම අද මම කතා කරනවා. ඔයාලා ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබුණේ තයිරොයිඩ් ස්ටෝරි එක ගැන. ඉතින් ඒ නිසා මම ඒක ගැන මුලින්ම කතා කරන්නම්. මම තයිරොයිඩ් වලට බෙහෙත් බොන්නේ මට අවුරුදු 16 ඉඳලා. ඉතින් මම ලංකාවේ ඉද්දි නම් මාස 6න් 6ට තමයි තයිරොයිඩ් චෙක් කරේ. ඒත් මෙහෙට ඇවිල්ලා මෙහෙ ડોක්ටර්ට පෙන්නුවට පස්සේ මාස 3න් 3ට තමයි මට චෙක් කරන්න කියලා කිව්වේ. මුලින්ම මට කිව්වේ හැබැයි මාසෙන් මාසට චෙක් කරන්න කියලා. ඊට පස්සේ අපි කිව්වා ලංකාවේදී අපි චෙක් කරේ මාස 6න් 6ට කියලා. ඊට පස්සේ තමයි ආපහු එහෙනම් මාස 3න් 3ට චෙක් කරන්න කියලා කිව්වේ. ඒත් ඉතින් මාස 3න් 3ට චෙක් කරා කියලා වෙනසක් නම් වුණේ නැහැ. මම බොන ප්‍රමාණයම තමයි මට හැමදාම බොන්න කිව්වේ. තයිරොයිඩ් වලට මෙහි කියන්නේ කෝජෝසෙන් කියලා. තයිරොයිඩ් කිව්වට එයාලා ඒක දන්නේ නැහැ. මෙහි තයිරොයිඩ් වලටත් යන්න වෙනම ක්ලිනික් තියෙනවා. ඒ වුණාට හැබැයි මම බොන්නේ නම් ලංකාවේ බෙහෙත්මයි. ලංකාවෙන් ගෙන්නලා තමයි බොන්නේ. ඒ මොකද මම අවුරුදු ගාණක් එක දිගට බිව්ව එක නිසා තමයි ඒකම බොන්නේ. ඩොක්ටර්ත් කිව්වා ඒකට කමක් නෑ කියලා. හැබැයි අපි බොන ටැබ්ලට් එක යාලට පෙන්වන්න ඕනේ. එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකෙන් හරි සර්ච් කරලා ඒක පෙන්වන්න ඕනේ. මොකද යාලා ඒක ගැන හොයලා බලනවා. මේක විතරක් නෙමෙයි. ඉතින් අපි ලංකාවෙන් ගෙන්නලා බෙහෙත් මොනවා හරි බොනවා නම් අපි ඒක ඩොක්ටර් කෙනෙක් අපිව පෙන්වන්න යනකොට ඒ බෙහෙත් අරගෙන අනිවාර්යෙන් යන්න ඕනේ. ඒගොල්ලන්ට ඒක පෙන්වන්න ඕනේ. එයාලා එතකොට ඒක බලලා අපිට බොන්න කියනවා නම් එහෙමයි. එහෙම නැත්නම් මෙහෙ බෙහෙත් බොන්න කියනවා. ඉතින් එයාලා මුකුත් කියන්නේ නැහැ අපි ලංකාවෙන් ගෙන්නලා බොන්නේ කියලා. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක එයාලට කියන්න ඕනේ. ප්‍රෙග්නන්ට් වෙලා හොස්පිටල් එකට ගියාට පස්සේ අපේ අම්මලාගේ තාත්තලාගේ හිස්ටරි එකේ ඉඳලා අහනවා. ඒ කියන්නේ එයාලට ලෙඩ රෝග මොනවද තිබ්බේ කියලා අහන්නේ. එතකොට එයාලට ඒක ලේසි. ඉතින් මම කලින් කිව්වත් වගේ ඔයාලා මොනවට හරි බෙහෙත් බොනවා නම් ඒක මතක් කරලා එයාලට කියන්න. ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ නම් තයිරොයිඩ් වලට මාසෙන් මාසෙට චෙක් කරන්න එන්න කිව්වා. මම ලංකාවටත් ගියානේ මාස 3කට. ඒ මාස 3ට නම් චෙක් කරේ නැහැ. ආපහු මෙහෙ ඇවිල්ලා තමයි චෙක් කරේ. මම වෙනදට බොන්නේ නම් ඒ කියන්නේ ප්‍රෙග්නන්ට් වෙන්න කලින් නම් බිව්වේ මිලිග්‍රෑම් 50යි. ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ දවසක් කර දවසක් මිලිග්‍රෑම් 75යි 100යි මාරුවෙන් මාරුවට දවසක් කර දවසක් බොන්න කිව්වා. බබා හම්බුනාට පස්සේ මාසෙන් ආපහු චෙක් කරා. ඊට පස්සේ ආපහු මිලිග්‍රෑම් 50 බොන්න කියලා කිව්වා. මේ ඊළඟ දවසේ උදේ බබාට ඕන කරන බඩු ටිකක් ගන්න තියෙනවා. ඒව ගන්න යන්න තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් මට මැසේජ් කරලා ගොඩාක් අය කියපු දෙයක් තමයි ඒක බොන්න අමතක වෙනවා කියලා. ඇත්තටම මේක බොන්න අමතක වෙනවා තමයි මටත් අමතක වෙනවා. මොකද හැමදාම මේක බොන්න ඕනේනේ. ලංකාවේ ඉද්දි නම් අම්මට පින් සිද්ධ වෙන්න තමයි මම මේක බිව්වේ. අම්මා හැමදාම උදේට මම නැගිට්ටම
වතුර වීදුරුවයි පෙත්තයි අරගෙන එනවා. ඉතින් දැන් ඒ අම්මගේ රාජකාරිය කරන්නේ හස්බන්ඩ්. ඉතින් එයා උදේට වැඩට ගිය ගමන්ම ඉස්සෙල්ලාම කෝල් කරාම අහන්නේ බෙහෙත් බිව්වද කියලා. පව්වනේ. ඉතින් ළමයි මම කියන්නේ කොහොම හරි මග අරගන්න එපා. ඒක මතක් කරලා බොන්න. මොකද සමහර අයට මම අහලා තියෙනවා බබාලා වුණත් පරක්කු වෙනවා කියලා. ඒක බබාලට බලපාන්නත් පුළුවන් කියලා. ඒ නිසා හොඳට හිතට අරගෙන හොඳ ළමයි වගේ ඒක බොන්න. මමත් ඉතින් දැන් පඬිතයා වගේ කිව්වට බබා හම්බුනාට පස්සේ නම් ටිකක් මග ඇරුණා. දැන් මේ ළඟකදී ඉඳලා ආපහු මුලින් ඉඳලා හැමදාම බොන්න පටන් ගත්තේ. ඔය ටික තමයි තයිරොයිඩ් ගැන නම් ඔයාලට මට කියන්න තියෙන්නේ. තව මග ඇරිලා මොන හරි තිබුණොත් මම මතක් කරලා ආපහු ඔයාලට ඒ ගැන කියන්නම්කෝ. තව ඔයාලා මගෙන් අහලා තිබුණා බේබි ස්කින් කෙයා ප්‍රොඩක්ට්ස් මොනවාද කියලා. මම මෙහෙව තමයි බබාගේ යූස් කරන්නේ. හැබැයි බොඩි වොෂ් එක විදිහට අවීනෝ බේබි තමයි ගාන්නේ. ඒක මම Amazon එකෙන් ගත්තේ. ඒකේ ක්‍රීම් එකක් තියෙනවා. හැබැයි ඒ ක්‍රීම් එක නම් කාලෙන් කාලෙට තියෙනවා නැති වෙනවා. ඉතින් මම ක්‍රීම් එකක් ගන්න හැදුවේ. ඉතින් ඒ වෙලාවේ නම් තිබුණේ නැහැ. ඒ හින්දා මම ජොන්සන්ස් බේබි තමයි ගත්තේ. ඒක නම් මෙහෙ ඕන තැනක විශේෂයෙන්ම නිෂුමත්සයා එකේ ගන්න තියෙනවා. අනිත් දේවල් මම බබාට යූස් කරන වෙලාවකදී ඔයාලට පෙන්නන්නම්. තව මගෙන් අහලා තිබුණා ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ ජොබ් එකේ නිවාඩු ගත්තේ කොහොමද කියලා අහලා. මම නිවාඩු ගත්තේ නැහැ. ඇත්තටම මම ජොබ් එකෙන් අයින් වුණා. ඒ මොකද මට වොමිට් වෙලා ගොඩක් අමාරු වුණා. ඉතින් ඒ නිසා මට ආපහු යන්න හම්බුනේ නැහැ. ඒ මොකද පැයකමාරක් දෙකක් විතර ට්‍රේන් එකේ යන්න තියෙනවනේ. ඉතින් කොහොමත් බබා හම්බුනාම එච්චර දුර මට වැඩට යන්න වෙන්නේ නැහැ. ඉතින් මට ගොඩක් දුකයි ඒකෙන් අයින් වෙන්න උන එකට. මොකද මට මන්නම් හිතන්නේ ආය ඒ වගේ හොඳ ජොබ් එකක් හොඳ මිනිස්සු ඉන්න තැන ආය හම්බ වෙයි කියලා. අපි දැන් සයිසේරියා එකට ආව දවල්ට කන්න. අපේ බබාට මාස 5න් අපි කෑම පටන් ගත්තා. ඉතින් මෙහෙනම් සාමාන්‍යයෙන් මාස 5 ඉඳලා බබාලට කෑම පටන් ගන්න පුළුවන් අපිට කැමති නම්. ඉතින් අපේ බබා නම් සාමාන්‍යයෙන් කිරි බොනවා හරිම අඩුයි. පහුගිය ටිකේ අසනීප වෙලා හිටපු නිසා බරත් හොඳටම අඩු වුණානේ. ඒ නිසා අපි ડોක්ටර්ගෙන් අහලා බබාට මාස 5න් කෑම පටන් ගත්තා. තාම සති 2ක් වගේ තමයි ඉතින් කෑම පටන් අරගෙන. තාම ඉතින් චුට්ට තමයි කවාගෙන යන්නේ. ඉතින් මං ඔයාලට ඉස්සරහට පෙන්නන්නම්කෝ යාට මම මොනවද දෙන්නේ කියලා. තව මගෙන් අහලා තිබුණා බබා හම්බෙන වෙලාවෙදී හස්බන්ඩ් ළඟ ඉන්න දෙනවද කියලා. ඔව් ළඟ ඉන්න දුන්නා. මම ඉන්න හොස්පිටල් එකේ නම් ළඟ ඉන්න දුන්නා. හැබැයි සමහර හොස්පිටල් වල ළඟ ඉන්න දෙන්නේ නැහැලු. ඉතින් ඔයාලා බබෙක් හම්බ වෙන්න යනකොට ඔයාලා තෝරගන්න හොස්පිටල් එක අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඉතින් ඒ හොස්පිටල් එකට ගියාම ඔයාලට පුළුවන් අහලා බලන්න ඩෙලිවරි එකේදී හස්බන්ඩ් ළඟ ඉන්න දෙනවද කියලා. අපි දැන් මේ ආවේ අපේ ගෙවල් ගාව තියෙන ලස්සන තැනකට සකුරා මල් බලන්න තමයි අපි දැන් මේ ආවේ. අපි හැබැයි මෙතනට නම් නෙමෙයි කලින් එන්න හිතාගෙන හිටියේ. අපි කලින් හිතාගෙන හිටියේ ලස්සන අපේ ගෙවල් වලට ටිකක් ළඟයි සකුරා පාක් එකක් තියෙනවා. එතනට තමයි යන්න කලින් හිතාගෙන හිටියේ. හැබැයි බබාට අසනීප වුණ නිසා අපි දෙන්න තීරණය කරා මේ පාරේ එතනට යන්නේ නැහැ කියලා. මොකද එතනට ගොඩාක් සෙනග එනවා. ඉතින් ඒ නිසා අපි දෙන්න හිතුවා මේ පාර නොයා ඉමු කියලා. ඉතින් මෙතන අපේ ගෙවල් ඉස්සරහම වගේ නිසා අපි මෙතනට පොඩ්ඩක් ඇවිල්ලා යන්න ආවා. මේ බිම හැලිලා තියෙන මල් පෙති උඩින් ඇවිදන් යනකොට වගේම ලස්සනට පිපිලා තියෙන සකුරා මල් දිහා බලනකොට මට හරියට දැනුනේ පහුගිය ටිකේ නොසන්සුන්ව තිබුණු මගේ හිත ටික ටික ආපහු පරණ විදියට සංසුන් වෙනවා වගේ කියලා. ඉතින් හස්බන්ඩ්මයි බබාවයි කාර් එකට යවලා මම මෙතන තනියම පොඩ්ඩක් ඇවිද්දා.
මතකේ හදවතේ තියන් මාමිය ජන්නම් ආයත් නිපදන්නම් ඔතර සංග